හායි ඔයාලට කොහොමද? ඉතින් අද අපේ රීඩින් එකෙන් අපි අරගෙන ආවේ ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොකද හිතන්නේ කියලා. මේ වීඩියෝ එක ඉදිරි සති 2-3කට අදාළ වෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන දවසේ ඉඳන්. ඉතින් අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන මොකද හිතන්නේ කියලා. මම ඔයාට කරුණු 10ක් කියනවා. ඒ කරුණු 10න් එක කරුණක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා දැන් ඇඳගෙන ඉන්න ඇඳුමේ රතු පාට තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයා මේ වෙලාවේදී පොඩි රෙස්ට් එකක් ගන්න ගමන් නම් ඉන්නේ මේ වීඩියෝ එක ඔයාට. අද දවස ඇතුළත ඔයා කේක් జాතියක් කෑවා නම් ඒත් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම දැන් ඔයා ඉන්න තැනට සජීවී ගහකොළ පේනවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම පහුගිය දවස් 3-4 ඇතුළත ඔයා සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින්නේ නැති කුරුල්ලෙක් දැක්කනම් විශේෂයෙන්ම හංසයෙක් දැක්කනම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම පහුගිය දවස් 2-3 ඇතුළත ඔයාට ඔයාගේ පවුලට අලුත් සමාජිකයෙක් එකතු වෙනවා කියලා දැනගන්න ලැබුණා නම් විශේෂයෙන් ප්‍රෙග්නන්සි එකක් හරි නැත්නම් මැරේජ් එකකින් හරි ඔයාගේ පවුලට අලුතෙන් සමාජිකයෙක් එකතු වෙනවා කියලා ඔයාට දැනගන්න ලැබුණා නම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම ඉදිරි සති 2-3 ඇතුළතදී ඔයාට මොකක් හරි විශේෂ වැඩක් කරගන්න තියෙන නිසා ඔයා යම්කිසි මට්ටමකට ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම පහුගිය දවස් 7 ඇතුළත ඔයාගේ පරණ යාළුවෙක් හරි ඔයාගේ පරණ ආදරවන්තයෙක් හරි ඔයාව ආයෙත් කන්ටැක්ට් කරගත්තා නම් එහෙම නැත්නම් ඔයා ගැන හොයනවා කියලා ඔයාට ආරංචි වුණා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඉදිරි දවස් 2-3ේදී ඔයා යම්කිසි විශේෂ ගමනක් යන්න බලාගෙන ඉන්නවා නම් ඔයාගේ ජීවිතයේ විශේෂ ගමනක් ඔයා ආස කරන ගමනක් යන්න බලාගෙන ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට. ඔයා අද දවස් ඇතුළත සුදු පාට සමනලයක් දැක්කනම් සුදු පාට සමනල්ලු ඔයාගේ ගේ ළඟට කාමරේට ඒ වගේම ඔයා ගිය තැනකින් ඔයාට දකින්න ලැබුණා නම් මේ රීඩින් එක ඔයාට. අවසාන කරුණ විදිහට ඔයා දැන් ඉඳන් ඉන්නේ කහ පාට ඇඳුමක් නම් ඒත් මේ වීඩියෝ එක ඔයාට. හරි එහෙනම් මේ කියපු එක කාරණයක් හරි ඔයාට ගැලපුණා නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක මොකද හිතන්නේ ඔයා ගැන ඒ වගේම එයාගේ මේ වෙලාවේ තත්ත්වය කොහොමද කියලා. ඔයාගේ ක්‍රෂ් එක මේ වෙලාවේදී මොකක් හරි මානසික පීඩාවක ඉන්නවා කියලා පෙන්නනවා. හැබැයි ඒක එයා පිටට පෙන්නන්නේ නැහැ. ඔයාගේ ක්‍රෂ් එක ඔයාට ලැබෙන සම්භාවිතාවය කීයක්ද කියලා බැලුවොත් 75%ක සම්භාවිතාවක් තියෙනවා ඔයාගේ ක්‍රෂ් එක ඔයාට කැමති වෙන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ ක්‍රෂ් එක දැනටමත් දන්නවා ඔයා එයාට කැමතියි කියලා. ඒ වුණාට යම් කිසි බ්ලොකේජස් ටිකක් තියෙනවා. එක්ක එයා ඔයාට වැඩිය ගොඩක් වැඩිමල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඔයාට වැඩිය බාල වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා වෙනම කල්චර් එක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි ඔයාලා දෙන්නගේ ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒකත් මේ සම්භාවිතාවය අඩු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. හැබැයි ඔයාලා දෙන්නගේ තියෙන ඇට්‍රැක්ෂන් එක ගත්තොත් දෙන්නටම එක සමාන ඇට්‍රැක්ෂන් එකක් තමයි ඔයාලා ගැන තියෙන්නේ. ඒ කියන්නේ එයා ඔයාට කැමතියි උනාට එයා පෙන්වන්නේ නැහැ. ඔයා එයාට කැමතියි කියලා එයා දන්නවා. ඒ උනාට එයා ඒක දන්නවා කියලා ඔයාට සමහර විට ඉඟි දීලා ඇති. ඒ උනාට තාම ඔයාලා නෙක්ස්ට් ස්ටෙප් එකකට ගිහිල්ලා නැතුව ඇති. ඒ වගේම මේ දවස්වල ඔයාලගේ කනෙක්ෂන් එකේ සයිලන්ස් ගතියක් තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙන්ම කිසිම රෙස්පොන්ඩ් එකක් නැතුව ඉන්නව වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරි සති කීපය ඇතුළත සති 2-3 ඇතුළත ඔයාට යම්කිසි රෙස්පොන්ඩ් එකක් ඔයාගේ ක්‍රෂ් එකකින් ලැබෙන්න පුළුවන්. ඉතින් අපි බැලුවේ ඔයාගේ ක්‍රෂ් එකගේ වර්තමාන තත්ත්වය. ඉතින් ඉදිරි රීඩින් වලින් අපි බලමු ඔයාගේ ක්‍රෂ් එක ඔයාට හරියටම ගැලපෙන කෙනාද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට රෙසනේට් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.